Hi guys, ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරමු මගේ වීඩියෝ මාලාවේ එහෙම නැත්නම් වටුපාලනයේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ ටික මම කරන්න හේතුවේ අපෙන් සත්තු අරගෙන බිත්තර සඳහා සත්ව පාලනය එහෙම නැත්නම් වටුපාලනය කරගෙන යන ඔයාලා වෙනුවෙන්. ඒකදී අපි සති 3 වටුවන් අරගෙන ගිහිල්ලා එතන ඉඳලා බිත්තර දාන වයස වෙනකන් ඔයා කොහොමද හදාගන්න ඕනේ? ඊට පස්සේ බිත්තර පැකින් ටික කොහොමද ගන්න පුළුවන්? බිත්තර මාකට් කරන්නේ කොහොමද? ඊට පස්සේ ඊළඟ බැච් ටික දාගන්නේ කොහොමද? මේක කන්ටිනියු කරගෙන යන්නේ කොහොමද? මේකෙදි වසරකට වටුවන් 400ක්. ඒ කියන්නේ 100 බැච් 4ක් එක වසරක් තුල අපි දානවා. ඊට පස්සේ ඊළඟ වසරේදී පළවෙනිට දාපු බැච් එක අයින් කරනවා. අලුතෙන් බැච් එකක් දානවා. මේ විදිහට කන්ටිනියු කරගෙන යන ප්ලෑන් එකක් තමයි මම මේකේ ඔයාලට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි මගේ ප්ලෑන් එක හරියටම ක්‍රියාත්මක වුණොත් සාමාන්‍යයෙන් ඔයාලට මාසෙකට රුපියල් ලක්ෂයකට ආසන්න ආදායමක් ගන්න පුළුවන්. ඒකට ඉතින් පළවෙනි බැච් එක දාපු ගමන් ගන්න බෑ. බැච් 4ම වැටුණාට පස්සේ තමයි ගන්න පුළුවන්. එතනින් එහාට ඔයාලලා දිගින් දිගටම කොහොමත් බැච් එක මාරු කරගෙන යනවා. ඒකෙදි ඔයාලට මාසෙකට රුපියල් ලක්ෂයක අවම ආදායමකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමට තමයි මේ වීඩියෝ මාලාව මම මෙහෙම කරන්න හිතුවේ. අපි මුලින්ම බලමු මේකෙදි අපි මේක පටන් ගන්නෙ කොහොමද? එහෙම නැත්නම් මේ වටු පාලනයට ඇතුල් වෙන්නේ කොහොමද? අපි මේක කරගෙන යන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා ප්‍රධාන වශයෙන්ම කූඩුවක් හදා ගන්න ඕනේ. මේ කූඩුව සත්තු 200ක් හෝ 300ක්. එහෙම නැත්නම් හදනවා නම් වඩු වැඩ ඔය වගේ කූඩු ගහන්න පුළුවන් ඔයාලට හැකියාවක් තියෙනවා නම් ඔයාලට 400ම එකම කූඩුවකට ගහ ගන්න පුළුවන් තට්ටු 4ක කූඩුවකට. ඒක මට මෙහෙමයි කියලා කියන්න බෑ. මොකද තට්ටු 4කට කූඩුවක් ගහන්න පුළුවන්. සාමාන්‍ය මං කූඩු ගහන්නේ කොහොමද කියලා කියන අවස්ථාවේදී ඔයාලට කියලා දෙන්නම්. කූඩුවේ සයිසස් කොහොමද ගන්න ඕනේ කියලා. ඉතින් සත්තු 400 දාන්න එකවර කූඩු ගහ ගන්න පුළුවන් 100 තට්ටු 4ක්. එහෙම නැත්නම් මගේ තියෙන හොඳම අදහස මං හිතන විදිහට 200 කූඩු දෙකක්. ඒ කියන්නේ 50 තට්ටු 4ක්. ඒ වගේ කූඩු දෙකක්. එතකොට මේ කූඩුව නඩත්තු කිරීමට ගොඩක්ම පහසුයි ඔයාලට. මොකද එක තට්ටුවකට 50යි ඉන්නේ. ඒකෙදි ඔයාලට කැම ටික හරියට බැලන්ස් කරගන්න පුළුවන්. කොහොමද දාන්නේ කියලා. ඊට පස්සේ වතුර භාජන හරියට බැලන්ස් කරගන්න පුළුවන්. සත්තුන්ගේ ජරාව ට්‍රේ සුද්ධ කරද්දී ලොකු ප්‍රමාණ ගන්න නෑ. 50ක් ගන්න සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තියෙන. එතකොට එක කූඩුවක් අස් කරද්දී එක තට්ටුවකට 50ක් සත්තු 50යි ඉන්නේ. එතකොට ජරාව අස් කිරීමේදී ඒක පහසු වෙනවා ඔයාලට. ඊට පස්සේ සත්තු ගණන් කරගන්න පහසු වෙනවා. 50ක් ඉන්නේ ඔයාලට පොඩි නෝට් එකක් දාගන්න පුළුවන්. ඒ කූඩුව ළඟම 50ක් සත්තු දාලා තිනවා. හදිස්සි හරි අසනීපයක් වුණොත් විටමින් ටික දුන්නේ කවද්ද? ඊට පස්සේ සතෙක් මැරුණොත් ඒ ඔක්කොම ඔයාලට පොඩි බෝඩ් එකක වගේ අප්ඩේට් කරගන්න පුළුවන්. කූඩුව ළඟම 50ක් හිටියොත් ඔයාලට ගොඩාක් ලේසි. මගේ නම් අදහස 50 කූඩු 4ක්. ඒ කියන්නේ 50 තට්ටු 4ක් ගහනවා. ඒ වගේ කූඩු දෙකක්. එතකොට එක කූඩුවක් ගහගත්තම ඔයාලට 50 සත්තු 200කට ඒකේ මූලාරම්භය වට ගන්න පුළුවන් සත්තු 100ක් හදන්න. ඉතින් අපි සත්තු 100ක් තමයි ඉස්සෙල්ලාම දාන්නේ. අපි පළවෙනිට බලමු සත්තු 100ක් දාන්න ඔයාලට කොහොමද මේක කරගෙන යන්නේ. ඉතින් පළවෙනි දේ තමයි කූඩුව ගහගන්න ඕනේ. මම කූඩු හදන වීඩියෝ එකක්. ඒ කියන්නේ කූඩුවක් කොහොමද හදාගන්නේ කියන කොටසක් මේකේ දානවා මේ වීඩියෝ මාලාවේ. ඒකෙදි ඔයාලට පුළුවන් කොහොමද කූඩුව හදාගන්නේ කියන දල අදහසක් ගන්න. එහෙම නැත්නම් අපිව සම්බන්ධ වෙලා ඔයාලා අපෙන් සත්තු ගන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් එහෙම කරාට පස්සේ අපි ඔයාලගේ සත්තු ටික හොඳින් රෙඩි කරලා දෙනවා. ඒ අතරතුර ඔයාලට එන්න පුළුවන් මේ පැත්තට. ඇවිල්ලා අපේ කූඩුවක් බලාගෙන ඔයාලට හොඳ අදහසක් අරගෙන ෆොටෝස් ටිකක් අරගෙන එහෙම යන්න පුළුවන්. ඒ පහසුකම අපිට ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කූඩුවක් 200ක කූඩුවක් හදාගත්තට පස්සේ අපි පළවෙනිටම කියන්නේ සත්තු 100ක් දාන්න කියලා. මොකද අපි පොඩ යන්නේ. අපි හිතමු ඔයාලට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ සත්ව පාලනය ගැන. ඒත් අපි ඔයාලට 100ක් සාර්ථක වෙන්න සියලුම උපදෙස් ඔයාලට ලබා දෙනවා. ඒකෙදි ඉස්සල්ලාම කූඩුව ගහ ගන්න ඕනේ. ඊට පස්සේ කැම භාජන ටික හරියට හදා ගන්න ඕනේ. වතුර භාජන ටික හරියට හදා ගන්න පුළුවන්. අපිට පුළුවන් ඔයාලට වතුර භාජන ටික ලබා දෙන්න. කැම භාජනේ හදන්න උපරිම ඒ කියන්නේ අදහස් දෙක තුනක් ඔයාලට දෙන්න පුළුවන්. ඔයාගේ පැත්තට අනුව ඔයාලට ගැළපෙන විදිහේ කැම භාජනයක් ඔයා හදා ගන්න. ඊට පස්සේ සත්තු ටික අපි ඔයාලට ලබා දෙන්නේ සති 3 හදපු සත්තු. ඒ සත්තු ගෑනු සත්තු තෝරලා සාමාන්‍යයෙන් කියනවා නම් 95කට එහා නිවැරදිතාවයක් තියෙනවා අපෙන් පැටව මිලදී ගනිද්දී. ඒ කියන්නේ 100ක් ඔයා මිලදී ගත්තොත් 95කට එහා ගෑනු සත්තු දීමේ හැකියාව අපිට තියෙනවා. අපි 100ම දෙනවා. නමුත් අර වචනයකට කියද්දි 95ක් කියලා තමයි අපි කියන්නේ. ඉතින් අපෙන් සත්තු අනහයද්දී අපි සත්තුන්ට කන්න බොන්න දෙන්න ඕන විදිහ.
විටමින් වර්ග ටික දෙන්න ඕන විදිහ. ඊට පස්සේ කෑම මාරු කරන්න ඕන විදිහ. ඊට පස්සේ ක්ලයිමේට් එක. එහෙම නැත්නම් දේශගුණේ මාරු වෙනවා නම් ඒ වෙලාවට මොනවද ඔයාලා කරන්න ඕනේ? මේ සියලුම උපදෙස් අපි ඔයාලට ලබා දෙනවා. ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතලා මේක පටන් ගන්න. මම මේක දන්නවා අරයන් අහනවා මෙයාගෙන් අහනවා කියලා අර 10 දිනකින් විතර අහලා අර මොකද්ද කියන්නේ කාගේද හැඳහැලී කියලා ඒ වගේ නම් කරගන්න එපා. මොකද හොඳම උදාහරණය අනුරාධපුරේ AI කෙනෙක් එහෙම නැත්නම් කුෂු උපදේශන කෙනෙක් ආවා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා කිව්වා. මේ ළඟදී වැඩි ඈතක් නෑ අවුරුද්දකට කලින් එයාට සත්තු 55ක් දුන්නා. හදන්න ඕන විදිහ කියලා දුන්නා. එයා පොතක ලස්සන ඒ ටික ඔක්කොම ලියාගත්තා. එයා කිරලා මැනලා දෙන්න ඕන විදිහ ඒ ඔක්කොම දුන්නා. කියන්න සන්තෝසයි. අද සත්තු 55න් බිත්තර 48ක් වැටෙනවා. මේ මහත්තයා මේ වීඩියෝ එක බලනවා නම් මම මේ වීඩියෝ එකේ ලින්ක් එකත් මේ මහත්තයා ෂෙයා කරනවා. බලනවා නම් කොහේ හරි ඉන්නලා ඔයාගේ මේ කියන කතාව ඇත්තද බොරුද කියලා එයා කමෙන්ට් එකක් දාන්න. කිසිම දෙයක් නොදැන පටන් ගත්තේ. හැබැයි කියපු දේ හරියට කරා. මේ මහත්තයාගේ බිත්තර 48ක් විතර දැන් වැටෙනවා. ඉතින් සත්තු 55ගේ. ඒ කියන්නේ 80ට එහා වෙනකන් යන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ 80ක් බිත්තර වැටුණත් ඔයාට මාසෙකට රුපියල් ලක්ෂයක ආදායමක් ගන්න පුළුවන්. ක්‍රමයක් සහ කොහොමද කරන්න කියන එක තමයි අපි ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නේ. ඉතින් අපි කියලා දෙන දේ හරියටම කරොත් එහෙම ඔයාට දවස් 45 පණිද්දී එහෙම නැත්නම් දවස් 45ට කලින් පළවෙනි බිත්තරේ වැටෙනවා. ඉතින් එකවර කට්ටිය හිතනවා නම් දවස් 45න් බිත්තර වැටෙනවා කියලා. එකවර 100ක් ගින්ජා බිත්තර 80ක් වැටෙන්නේ නැහැ. එතනින් තමයි පටන් ගන්න තැන. ඉතින් එහෙම පටන් ගන්න පොඩ වැඩි වෙනවා. සාමාන්‍යයෙන් දවස් 60 වගේ වෙද්දී ඔයාලට කඩවල් වලට බිත්තර දාන්න හැකියාව තියෙනවා. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් හඳුන්වා දීමක් වගේ තමයි මම කරගෙන යන්නේ. එතනින් එහාට ඔයා කඩවල් ටික අල්ල ගන්න ඕනේ. ඒක කොහොමද කරන්න කියලාත් අපි කියලා දෙනවා. මොන තැන්වලද බිස්නස් තියෙන්නේ කියලාත් මම කියලා දෙනවා. ඊට පස්සේ කොහොමද මේක රෙජිස්ටර් කරගන්නේ? අපේ ෆාම් එක කිසි කරදරයක් නැතුව කොහොමද කරගෙන යන්නේ? රෙජිස්ටර් කරගන්නේ කොහොමද? බිත්තර කඩවල් වලට දාන්නේ කොහොමද? මොන තැන්වලද ඔයාලට බිත්තර වල බිස්නස් එක තියෙන්නේ? එතකොට පැකට්ස් කොහෙන්ද ඔයාලා ගන්නෙ? මේ සියලු දේ ඔයාලට මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. මම මේ වීඩියෝ එකෙන් මම කතා කරේ මේ මගේ පාඨමාලාවේ එහෙම නැත්නම් මගේ වීඩියෝ මාලාවේ තියෙන අන්තර්ගතය තමයි මම කතා කරේ. එහෙමනම් ඔයාලට තේරෙන්නේ නැති මම මේ වීඩියෝ එකෙන් මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එහෙමනම් මම ඔයාලට ආරාධනා කරනවා මගේ වීඩියෝ මාලාව බලන්න. ඒකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා අන්තිම වීඩියෝ එකකම් බලන්න. ඒ වීඩියෝ ටික බැලුවා නම් ආයෙ කිසිම කෙනෙක්ට කාටවත් කෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකේ තියෙනවා A to Z ඔක්කොම වීඩියෝස් ටික මම A to Z කරන පළවෙනි වීඩියෝ මාලාව මේක. ඒක නිසා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. එහෙමනම් වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක ළඟදීම රිලීස් කරනවා මම. වීඩියෝ මාලාවක් දානවා කියන වීඩියෝ එක මම රිලීස් කරා. ඊට පස්සේ මේක හඳුන්වා දීම වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක ළඟදීම ඔයාලට රිලීස් කරනවා. ඒ වීඩියෝ එක බලලා ඔයාලට ගෘහණියක් වෙන්න පුළුවන්. A level කරන ළමයෙක් වෙන්න පුළුවන්. ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. part time විදිහට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. අපි ඔයාලට හැමදේම කියලා දෙනවා. ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න. මගේ ටාගට් එක මට 25 දිනක් එකතු වුණා නම් ඇති මේක කරගෙන යන්න. මොකද මේ මට 25 දිනක් ගොඩ දැම්මා කියන්නේ මමත් ගොඩ දැම්මා වගේ මමත් ගොඩ ගියා වගේ. ඒක නිසා අමාරුකම් තියෙන part time job එකක් ඒ කියන්නේ අමතර ආදායමක් අවශ්‍ය ඕන එක්කෙනෙක් ආමි එක පොලිසිය ගාමන්ට් යන කට්ටිය එහෙම කියලා කවුරුත් නැහැ ඕන එක්කෙනෙක් කතා කරන්න වැඩේ කරන්න කැමැත්තෙන් කතා කරන්න. එතකොට මම ඔයාලට ඒකට උදව් කරනවා. ඒත් එක්ක මේ වීඩියෝ මාලාව බලන්න ඔයාලට 80%කට එහා දැනුම මේ වීඩියෝ මාලාවෙන් මම ඔයාලට දෙන්න කැප වෙලා එහෙම නැත්නම් බලාපොරොත්තු ඉන්නවා. එහෙමනම් මගේ වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙමනම් මං ගිහිල්ලා එන්නම්.